හායි අද අපි වෙඩින් එකට යන්නේ මුලින්ම කොණ්ඩේ ගොත්තලා ඒකට මං හවඩියක් තිබ්බා. මේක ඉන්දියන් ටයිප් නිසා පදක්කම් එල්ලපු හවඩියක් තමයි මං ඔලුවට තියාගත්තේ. ඊට පස්සේ අපි මේකප් කරමු. ස්ටික් එක දාලා ඉවර වෙලා යෙලෝ බේස් එකක් ටච් කරගත්තා. නෝමල් බඩු වලින් තමයි මේ හැමදේම කරන්නේ. නෝමල් මේකප් ප්‍රොඩක්ට් ටිකක් තමයි තියෙන්නේ. ඒ නිසා මම බ්‍රෑන්ඩ් එක පෙන්නුවේ නැහැ. ඊට පස්සේ බ්‍රවුන් එක චුට්ටක් ටච් කරා. පස්සේ අපි පැචස් වහ ගන්න පවුඩර් එක යූස් කරා. ලොකු මේකප් එකකට ගියේ නැහැ. නමුත් මගේ මූණට මේ මේකප් එක හොඳට අල්ලලා හිටියා. ඊට පස්සේ මං හිතන්නේ මං හොයන එක හම්බුනේ නැද්ද කොහෙද. ඊට පස්සේ අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් අයිබ්‍රෝ එක ඇඳගත්තා. පස්සේ බ්‍රෂ් එකක් අරගෙන ඒක චුට්ටක් බ්ලෙන්ඩ් කරගත්තා, ෂේඩ් කරගත්තා. පස්සේ නෝස් කට් එක දාන්නත් මම යූස් කරගත්තේ වියානා එකේන අයි ෂැඩෝ එකක්මයි. මම ප්‍රොඩක්ට් මොකුත් පෙන්නන්න නැත්තේ ප්‍රශ්නයක් වෙයිද කියන නිසා නෝස් කට් එක දාලා හයිලයිට් එකෙන් හයිලයිට් කරගත්තා. සින්දුවත් දාගෙන තමයි වැඩ කරන්නේ. අයි ෂැඩෝ වලට මම යූස් කරේ බ්‍රවුන් මික්ස් සිල්වර් එකක්. ඒක මෙතන නැහැ. දැන් ලිප් ලයින් එක දාලා ඒකත් රෙඩ් කලර් ලිප්ස්ටික් එකක් අරගෙන මම ලිප් එකට දාගත්තා. හිතුවට වැඩිය හොඳට ලස්සනට මේකප් එක ආපු නිසා මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතුවා. අයිලයිනර් එක දාගත්තේ අර චූටි බබාලට ඩොට් තියෙන එකක් තිබුණ මං ගාවේ. ඒකෙන් හේතුව ගොඩක් දවල් වෙනකම් මට ඉන්න වුණා. එතකොට අයිලයිනර් එක ගැලවෙන්නවත් දිය වෙන්නවත් ගියේ නැහැ. කාජල් එක දාගන්න කලින් හයිලයිට් එකෙන් ඇස් යට ඇන්දා. ඊට පස්සේ තමයි කාජල් එක දැම්මේ. මස්කාරා එක යූස් කරේ අයිලෑෂස් දාන්නේ නැතුව. ඉතින් ඊට පස්සේ හැමදේම ඉවරුණාට පස්සේ තමයි බ්‍රෂස් දැම්මේ. ඒකත් මම කරේ වියානා එකෙන් එකේ පින්ක් කලර් අයි ෂැඩෝ එකක් අරගෙන. හේතුව ඒක පොඩක් ෂයින්. ඒ නිසා මං හිතුවා ඒක ගන්න ඕනේ කියලා. ඉතින් මේ සාරි එක මං බලන්න ඉන්න දවසේ බොයි ෆ්‍රෙන්ඩ්ගෙන් ලැබුණ ගිෆ්ට් එකක්. එයා එපා කිව්වත් මං ඒක තමයි වෙඩින් එකට ඇන්දේ. යාළුවාගේ වෙඩින් එක. ඉතින් කොණ්ඩේට මල් ටිකක් දාගත්තා. පස්සේ සාරි එක රැලි තියලා ඔක්කොම කළ ඉවර වෙලා නෙක්ලස් දාලා ඉයරින්ග්ස් දාලා මේ තමයි ෆයිනල් ලුක් එක. හිතුවට වැඩිය හොඳට මේකප් එක ආවා. හිතුවට වැඩිය ලස්සනට මට වෙඩින් එකට යන්න පුළුවන් වුණා. ඉතින් සැලොන් ගිහිල්ලා මේකප් කරගත්තු අනිත් හැම යාළුවෙක්ගෙම අතරේ මම මගේ නෝමල් මේකප් එකෙන් කැපී පෙනුණා. ඉතින් ගෑනු ළමයි මුදල් ඉතුරු කරගන්න try කරන අය අපිට කරන්න බැරි දෙයක් නෑ.